JBL කියන්නේ අපි ඕනම කෙනෙක් දන්න විශ්වාසදායි බය නැතුව ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ස්පීකර් බ්‍රෑන්ඩ් එකක්. අපි සාමාන්‍යයෙන් කන්දක් නගිද්දි එහෙම නැත්නම් ට්‍රිප් එකක් යද්දී අපිට සින්දුවක් එහෙම අහන්න වුණාම අපි අහන්නේ කො JBL එක ගෙනවද කියලා. ඒ තරමටම අපිට විශ්වාසදායි අපි ආදරය කරන බ්‍රෑන්ඩ් එකක් තමයි JBL කියන්නේ. ඉතින් JBL ලෝගෝ එක තියෙන ස්පීකර් එකක් දැක්කම අපි දෙපාරක් හිතන්නේ නැහනේ. ආයි ඒකේ සවුන්ඩ් ක්වොලිටි එක, බිල්ඩ් ක්වොලිටි එක මේ දේවල් හොය ඉන්නේ. අපි ලෝගෝ එක දැක්කම ඒ බ්‍රෑන්ඩ් එකට තියෙන විශ්වාසය නිසා අපි මේ ස්පීකර්ස් මිලදී ගන්නවා. ඉතින් අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් තමයි මේ JBL කියන්නේ. ඉතින් JBL එක කිව්වම අපිට ඔළුවට එන්නේ අපිට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ස්පීකර්ස්. මේවා portable bluetooth speakers. මේ වගේ size එක පොඩි වුණාට මේ වගේ sound එක. එතකොට quality එක ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැනේ. ඉතින් හිතන්න මේ එක JBL එකක size එකට speakers දෙකක් දාලා මේ සම්පූර්ණ පොඩි JBL එකටත් වඩා ලොකු speakers දෙකක් දාලා ස්පීකර් එකක් හදුවොත් මොන වගේ වෙයිද? අමුතුවෙන් හිතන දෙයක් නැහැ. අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ JBL අන්න ඒ විදිහට හදපු JBL Party Box 120 කියන ස්පීකර් එකේ රිවිව් එක. එහෙනම් වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරගෙනම අපි මේ ස්පීකර් එක ගැන කතා කරමු. මෙම JBL ගැන ආය අමුතුවෙන් අපේට කියන්න ඕනේ නැහැනේ. මේවාගේ තියෙන සවුන්ඩ් ක්වොලිටි එක, එතකොට මේවට තියෙන ඇවිල්ලා තියෙන ඔප්ෂන්, එතකොට මේවට තියෙන බේස් එක next level නේ. ඉතින් JBL මේ මෙයාලගේ හැම ඩිවයිස් එකකටම මේ සවුන්ඩ් එක, මේ ක්වොලිටි එක එකම විදිහට මේන්ටේන් කරන නිසා මම ඒ ගැන අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. මේක බිල්ඩ් ක්වොලිටිය, සවුන්ඩ් ක්වොලිටිය හැම එකකම එකම වගේ টොප්ම ලෙවල් එකකින් අපිට බලා ගන්න පුළුවන්. පයිසත් ඒ වගේ. ඉතින් මේක පාටි බොක්ස් එකක්. මේක normal bluetooth speaker එකක් විතරක්ම නෙවෙයි. මේක පාටි වලට හදපු ස්පීකර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ අර පොඩි අපි දන්න normal portable bluetooth speakers වලට වඩා වැඩි ඔප්ෂන් කිහිපයක්ම තියෙනවා. හරි. ඉස්සෙල්ලම අපි ඩිසයින් එක ගැන කතා කරලිමුකෝ. ඉතින් මේ පාටි බොක්ස් එක හරිම මිනිමලිස්ටික් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උඩින්ම අපිට controls කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒකේ මුලින්ම power on off button එක තියෙනවා. මේක තත්පරයක් දෙකක් තද කරන් හිටියම on වෙනවා. ඒ වගේම off වෙනවා. ඒ power button එකට යටින්ම අපිට මෙන්න මේ විදිහට පොඩි LED එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපේ battery level එක තමයි indicate කරන්නේ. ඒත් එකම අපිට මෙන්න මේ විදිහට sound අඩු වැඩි කරන්න control එකක් දීලා තියෙනවා. මේක කරකවලා අපිට sound අඩු වැඩි කරගන්න පුළුවන්. ඒත් එකම මේ wheel එක මැද බටන් එකක් තියෙනවා. අපිට මේක පුෂ් කරලා ප්ලේ වෙන සවුන්ඩ් එකක් නවත්ත ගන්නත්, නැවතිලා තියෙන සවුන්ඩ් එකක් ප්ලේ කරගන්නත් පුළුවන්. ප්ලේ and pause. එතකම එහා පැත්තේ අපිට ඒ වගේම තවත් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මේක තියෙන්නේ LED lights වලට. මේක කරකවලා අපිට එක එක lights modes අතරේ මාරු වෙන්න පුළුවන්. සහ මැද තියෙනවා අර කලින් එකේ වගේම බටන් එකක්. මේක පුෂ් කරලා අපිට මෙන්න මේ LED lights on off කරගන්න පුළුවන්. ඔව් මට කලින් කියන්න බැරුණා. මේකට අපිට LED lights හම් වෙනවා. ඒ කියන්නේ මේ ස්පීකර් එකේ LED lights තියෙනවා. මේක ඉතින් කියන්න දෙයක්වත් නෙමෙයි. මොකද මේක නොදන්න කෙනෙකුත් නැහැ. නොදන්න කෙනෙක් ඉන්නවා නම් මේකේ ස්පීකර්ස් දෙක වටේට අපිට මෙන්න මේ විදිහට ලොකු LED light strip එකක් සහ ස්පීකර් එකේ උඩින් වගේම යටින් මෙන්න මේ විදිහට LED lights වගේම ස්පීකර් එකේ අනිත් තැන්වලත් මෙන්න මේ වගේ LED lights අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්පීකර් එක සහ මේ LED lights කියන මේ හැම දෙයක්ම ප්‍රොටෙක්ට් කරන්න මෙන්න මේ විදිහට metal mesh එකක් බලා ගන්න පුළුවන්. එතකම මේ LED lights සහ මේ ස්පීකර් එක සීල් වෙන්න මේ කට්ටිය සීල් වෙන්න පොඩි දෙයක් යූස් කරලා තියෙනවා. මම ඒකේ මැටීරියල් එක නම් හරියටම දන්නේ නැහැ. මේක කොහොමද සීල් කරලා තියෙන්නේ. වතුර එහෙම යන්න බලන්නේ නැහැ. ගොඩක්ම අඩුයි.
හරි අනිත් බටන්ස් and port ගැන බලුවොත් මෙන්න මෙතන අපිට Bluetooth on off කරන බටන් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ වගේ බටන් එකක් තියෙනවා. ඇත්තටම මම මේකෙන් වෙන දේ නම් හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මටත් දැනගන්න. මම යූසර් මැනුවල් එක කියෙව්වේ නැහැ. මම හරියටම දන්නේ නැහැ ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒත් එක්කම අපිට තවත් bass boost කරන බටන් එකකුත් තියෙනවා. මේකේ modes තුනක් තියෙනවා. පළවෙනි එක අපි මේක එකපාරක් ප්‍රෙස් කරාම මේ bass boost කියන එකේ LED ඒකට ඒ බටන් එකට යටින් LED එකක් තියෙනවා. ඒ ලයිට් එක ඩිම් වෙලා පත්තු වෙනවා. ඒකෙන් bass භාගයක් කියලා ගමුකෝ. භාගයක් දක්වා වැඩි කරනවා. normal සින්දුවක bass භාගයක් දක්වා වැඩි කරනවා. අපි ආපහු සැරයක් මේක push කරොත් තවත් level එකකින් වැඩි වෙලා මේකේ bass max කියන තත්ත්වයට එනවා. අපි ආපහු සැරයක් මේ බටන් එක push කරොත් bass off වෙලා යනවා. මෙන්න මේ විදිහට modes තුනක් බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ ස්පීකර් එකේ bass වලට. එතකම තවත් මෙන්න මේ වගේ buttons තුනක් තියෙනවා. ඒකේ sound effect තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට එක sound effect කිහිපයක් තියෙනවා. Let's party. මේ පාටි බොක්ස් එකට අපිට ඇප් එකක් එනවා. ඉතින් මේ ඇප් එක දාගත්තොත් මේ ස්පීකර් එකේ තවත් කන්ට්‍රෝල්ස් අපිට අන්ලොක් කරගන්න පුළුවන්. හැබැයි මම නම් ඒ ඇප් එක දාගත්තේ නැහැ. මොකද මම කැමති නැහැ ස්පීකර් එකකට MB 15ක් වුණත් වැය කළා මගේ ෆෝන් එක ඉඩ වෙන් කළා ඇප් එකක් දාගන්න මම කැමති නැහැ ස්පීකර් එකකට. හැබැයි ඔයාලා මේ ඇප් එක දාගත්තොත් ඔයාලට ඔයාලගේ සවුන්ඩ් ඔයාලා කැමති විදිහට කන්ට්‍රෝල් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් සහ මේ එන LED ලයිට්ස් උනත් එක විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයාලා කැමති පාටක් දාගෙන ඒ විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් සොරි කියනවා මොකද මට මේ පාට් එක මේ වීඩියෝ එකෙන් කවර් කරන්න වෙන්නේ නැහැ. ස්පීකර් එකේ සයිඩ් එකේ මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දෙපැත්තෙම එකම ඩිසයින් එක තියෙන්නේ. ඒත් එක්කම බෑක් සයිඩ් එක බලුවොත් අපිට යටින්ම පවර් ඉන් කරන පෝට් එක බලා ගන්න පුළුවන්. මේකට පවර් ඉන් කරන කේබල් එක බොක්ස් එකේම අඩංගුනවා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඊට උඩින් බේස් එකේ වාතය බේස් එක වදිදී හුලං එහාට මෙහාට යනෝනේ. මෙන්න මේක පාලනය කරගන්න සහ මේක මේ බේස් වල මේ ඉෆෙක්ට් එක එන්න මේ හෝල් එක ඕන. අන්න ඒකට අවශ්‍ය ඕපනින් එක තියෙනවා මේ පවර් ඉන්පුට් එකට උඩින්. එතකම ඊට උඩින් අපිට බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බැටරි එක තියෙන තැන මෙන්න මේ විදිහට ඕපන් කරලා අපිට බැටරි එක මෙන්න මේ තැඹිලි පාට කොටසින් ඇදලා එළියට ගන්න පුළුවන්. බැටරි එකේ සයිස් එක පොඩි වුණාට මේකෙන් වැඩ ගොඩක් නම් කරගන්න පුළුවන්. අපි බැටරි එක ගැන පොඩ්ඩක් පස්සේ කතා කරමු. ඊට උඩින් තමයි අපිට ඉන්පුට්ස් දෙන්න තියෙන පැනල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මෙන්න මේ විදිහට වහලා තමයි තියෙන්නේ අපිට මේක ඇඟිල්ලෙන් ඇදලා බොහොම ලේසියෙන් ඕපන් කරගන්න පුළුවන්. මෙතන තමයි අපේ ඉන්පුට්ස් ටික තියෙන්නේ. අර ලිඩ් එක නිසා අපිට මේවා ගොඩක් ආරක්ෂිත විදිහට තියාගන්න පුළුවන්. මේක කව වෙලානේ තියෙන්නේ. ප්‍රොටෙක්ට් වෙලා තියෙනවා. හරි. ඉන්පුට්ස්. මේක පාටි බොක්ස් එකක්. ඉතින් පාටි එකදී කැරොකි කියන්නේ නැතුවම බැරි දෙයක් වගේනේ. ඉතින් මෙන්න මේකට අවශ්‍ය මයික් ඉන්පුට්ස් දෙකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ එකක් පුව මයික් විතරයි. අනිත් එක මයික් සහ ගිටාර් විදිහට නම් කරලා තියෙනවා. අපිට මේ මයික් වල කන්ට්‍රෝලර්ස් ඊට යටින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ගිටාර් එක ප්ලග් කරන පැත්තේ අපිට පොඩි ස්විච් එකක් තියෙනවා. මේ මොඩ්ස් අතරේ මාරු වෙන්න. ඒකත් අපිට බලා ගන්න පුළුවන්. එතකම තවත් සවුන්ඩ් ඉන් සහ අවුට් කරන පෝට් එකක් එක්ක උඩින්ම අපිට USB ඉන්පුට් එකක් බලා ගන්න පුළුවන්. ඔය පෙන් ගහන්නේ ඒ පෝට් එක. එතකම ඊට එහා පැත්තේ AUX ඉන් පෝට් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම බොහොම ආරක්ෂිතව තියාගන්න මෙන්න මේ ලිඩ් එක අපිට දායක වෙලා තියෙනවා. බැටරි එක අපිට පැය 3.5ක් ඇතුළත මේක ෆුල් charge කරගත්තම මෙයාලා කියන විදිහට පැය 12ක් සම්පූර්ණ ප්ලේ ටයිම් එකක් ගන්න පුළුවන්. මම හිතන්නේ ලයිට්ස් ඔෆ් කරලා සහ බේස් අඩු කරලා වෙන්න ඕන මේ කට්ටිය මේක කියලා තියෙන්නේ. මම නම් මේක චෙක් කරේ නැහැ. හැබැයි පැයක් හෝ විනාඩි 30ක් විතර charge කරලා පැය 2-3ක් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේක ෆුල් බේස් දාගෙන ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරපය දන්නවා. හරි. ඒත් එක්කම මේකට IPX4 කියන dust and waterproof certification එක තියෙනවා. මේකෙදි කියන්නේ ඔයාලට වැස්සේ පූල් එකක මේ වගේ දාගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා නෙවෙයි. හිතන්න පාටි එකක් නේ මොකක් හරි ජූස් එකක් එහෙම නැත්නම් වතුර පොඩ්ඩක් ගෑවුනාට පොඩ්ඩක් ඉහුණාට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කන්ට්‍රෝල් එක උඩ වතුර වැටිලා ස්පීකර් එකට වතුර වැදිලා
ඒ වුණොත් නම් ඩැමේජ් වෙනවා. මතක තියාගන්න මේ සර්ටිෆිකේෂන් එක තිබ්බට වෝටර් ඩැමේජ් වුණොත් එයාලා වග කියන්නේ නැහැ. හරි ටෙක්නිකල් පැත්ත. මම මෙතනදි කියන්නේ ස්පෙසිෆිකේෂන් ටික අනවශ්‍ය කෙනෙක් ඉන්නම් ඒ ටික ස්කිප් කරන්න පුළුවන්. හරි අපිට මේ ස්පීකර් එකේ අවුට්පුට් පවර් එක විදියට 120 watts තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එකම ඩයිනමික් ෆ්‍රීකවන්සි එක up to 40 Hz to 20 kHz. එතකොට රෙස්පොන්ඩ් රේන්ජ් එක හර්ට්ස් වලින් -6 dB. එතකොට උස දිග පළල මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් සහ එතකොට මේ ස්පීකර් එකේ බර කිලෝග්‍රෑම් 11.5ක් විදියට බලා ගන්න පුළුවන්. එතකම Bluetooth 5.0 සහ තවත් මෙන්න මේ වගේ ඩීටේල්ස් ගොඩක් අපිට මෙන්න මේ ස්පීකර් එකේ ස්පෙસિෆිකේෂන් විදියට බලා ගන්න පුළුවන්. එතකම තවත් ස්පෙෂල් ෆීචර්ස් ගැන කතා කරොත් අපිට මේ ස්පීකර් එක එක තැන් වලට අරන් යන්න මෙන්න මේ විදියට හැන්ඩල් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේක ඇදගෙන උනත් යන්න පුළුවන්. එතකම තවත් දෙයක් තමයි මේක විනාඩි 10ක් 15ක් 20ක් charge කරොත් පැයක දෙක පැයක හමාරනම් පනිනවා පැය එක හමාරක දෙකක විතර ප්ලේබැක් ටයිම් එකක් ගන්න පුළුවන් මේ පොඩි වෙලාවක් charge කරලත් අර පොඩි බැටරි. එතකම Bluetooth range එක ගැන කිව්වොත් මගේ ෆෝන් එක Pixel 6 එකක් මේකට මම කනෙක්ට් කරලා ගොඩක් දුරට සාමාන්‍යයෙන් normal Bluetooth speaker එකකට වඩා දුර ගිහින් මේක පාවිච්චි ඒක මම කියන්නේ මේ device දෙක තියෙන දුර ස්පීකර් එක ෆෝන් එක මේ දුර ගොඩක් වැඩි කියලා මම කියන්නේ සහ ගේ ඇතුළේ තිබ්බත් මං එළිය හිටිය අතර බාධා තිබ්බත් කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලේ වුණා. ඉතින් මොකද හිතන්නේ ස්පීකර් ගැන? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අනිත් අයටත් දැනගන්න. එතකම මේ ස්පීකර් එකේ ප්‍රයිස් එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට තවත් දැනගන්න දෙයක් තියෙනවා නම් සහ වීඩියෝ එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න කියන ගමන් තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හමු වුණතුරු සුබ දවසක්.